මම ආයිබෝන් කියලා ඔබ සාදරයෙන් පිළිගන්නවා BSA රවි TV YouTube channel එකට වෙන්න වගේම සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න යන මාතෘකා කීපයක් මම highlight කරලා තිබ්බා. ඒකේ මම ප්‍රධාන මාතෘකාවක් විතරක් හොයාගත්තා. මට නිතරම කෝල් එන මාතෘකාවක්. ඒ කියන්නේ අද කාලේ නැවක් හොයාගන්න අමාරු ඇයි? හොඳ කම්පැනියක් හොයාගන්න අමාරු ඇයි? ඒ වගේම තමයි හොයාගත්ත කම්පැනි වැඩි කාලයක් රැඳිලා ඉන්නේ කොහොමද කියන දේ තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මම ඒ වගේ මතක් කරන්න ඕනේ කොච්චර නැව සම්බන්ධ වීඩියෝ තිබ්බත් මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරන එකම වීඩියෝ channel එක තමයි එකම YouTube channel එක තමයි BSA රවි TV YouTube channel එක. ඒක මම ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ. කවුරු මොනවා කිව්වත් න්‍යායික ශේෂ්ත්‍රයට ඇතුල් වෙන අයගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඒවට මගේ දැනුම හැටියට පිළිතුරු ලබා දෙන්නේ BSA රවි TV YouTube channel එක විතරයි. එහෙනම් මාතෘකාවට යමු. ඊට කලින් මම ඔයගොල්ලන්ට මතක් කරන්නම් BSA රවි TV YouTube channel subscribe කරලා like කරලා share කරලා යාළුවන්ටත් බලන්න. ඇයි කෝස් එකක් කරපු එකකට සීමෑන් කෝස් එක ඔයගොල්ලෝ දන්න විදිහට කියවනම් ඒක කරා කියලා නැවක් හොයාගන්න ලේසි නෑ. හරිම අමාරුයි. ඒ වගේම તો අමාරුවෙන් හරි හොයාගත්ත කම්පැනි අපි කොහොමද වැඩි කාලයක් කම්පැනි හොඳයි නම් වැඩි කාලයක් කොහොමද ඒකේ රැඳිලා ඉන්නේ කියන දේ තමයි ප්‍රධාන දේ. එකිනෙකට ගැලපෙන්න අමාරුවෙන් හොයාගත්ත කම්පැනි මාසෙන් ගෙදර ආවම වැඩක් නෑ. අපට නැව් කම්පැනියක් නැවක් ඉස්සලාම සේල් කරන කෙනෙකුට බොහොම අමාරුයි හොයාගන්න. ඒකට ප්‍රධාන වශයෙන් මොකද කියන්න ඕන ඔයාලා නෙමෙයි අපට කලින් නැව් වලට නැග්ග කට්ටිය. අපට කලින් කෝස් කරපු කට්ටිය. ඇයි මම ඒකට කියන්නේ? එහෙම කිව්වා කියලා මම ගිත මුත් ගන්න එපා. ඒගොල්ලන් කපාපු පාරේ තමයි අපට යන්න තියෙන්නේ. ඒගොල්ලන් ලස්සන පාරක් කපලා තියෙනම් අපටත් යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ පාරේ ඇතුලේ බෝකු කඩලා බෝකු විනාශ කළා නම් අපිට පැන තමයි යන්න තියෙන්නේ. මම උදාහරණයක් කිව්වා ඒගොල්ලන්ට ඒ සිත් තේරුම් ගන්න. ඒ කියන්නේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපේ නාවිකයන්ට ඩිසිප්ලින්. නැවට නැග්ග හැටි මාසයක් ගිය හැටි අමතක වෙනවා කොහොමද මේ කම්පැනි හොයාගත්තේ කියලා. තවත් එකක් තමයි ජම්ප් ෂිප්. ඔය ප්‍රධාන දෙක නිසා තමයි අපේ අලුත් නාවිකයන්ට නැවක් ඉක්මනින් හොයාගන්න අමාරු වෙන්නේ. ඩිසිප්ලින් කියන්නේ නැවකට ගිහිල්ලා අපි හැසිරෙන විදිය කියලා කියමු. නැවකට ගිය හැටියේ පෙලක් කටයන්ට මහා එක ආස්වාදයක් වගේ වෙන්න ඕන. ඒ ආස්වාදය ඔයගොල්ලන්ට ලැබුණ රැකියාව රැකගන්න නැත්තම් ඒ රැකියාවට අනුගත වෙන්නේ නැත්තම් ඒ කියන්නේ රැකියාවේ ස්වභාවයත් එක්ක ඒකට කරන්න තියෙන වැඩ ටික අපි හරියට කරන්නේ නැත්තම් ඊට පස්සේ ටිකක් දවස් යනකොට අපේ behavior අපේ attitude වෙනස් කර ගන්න ඕන. කියන්නේ අපි හැසිරෙන ආකාරය වෙනස් කර ගන්න ඕන නම් එහෙම වැරදි. ඒ කියන්නේ පෙලක් කට්ටියට මම කියනවා ඔළුව ඉදිමිනවා. කවුරුවත් කියන දේක් තේරෙන්නේ නැහැ, තේරුම් ගන්නෙ නැහැ. එතකොට හිතන්නේ මාසයක් දෙක වැඩ කරනකොට එයා තමයි නැවේ ලොක්කා කියලා හිතනවා. අන්න ඒ වගේ දේවල් එක්ක තමයි නැවක සැහැල්ලුවෙන් රැඳී ඉන්න අමාරු වෙන්නේ. අපි හැම දෙයකම හොඳට අහගෙන හැමෝත් එක්කම නීතිකරුකව පොලයිට්ලි නැවේ තියෙන rules and regulation වලට අනුව අපි ක්‍රියා කරලා විශේෂයෙන් අපි හිතමු නැවකින් පෝට් එකට ගියාම ගොඩ යන්න පුළුවන් වුණා ගොඩ ගිහිල්ලා එනකොට අහවල් වෙලාවට කලින් එන්න ඕනේ අහවල් ඩියුටිට කලින් එන්න ඕනේ කියලා අපිට අඩුම ගානේ කියලා යවද්දි හරි එහෙම වෙලාවට එන්න බලන්නේ අපේ ඉති රාජකාරිය හරියට කරන්නේ ඒ වගේ දේවල් තියෙනවා. නැවකින් අපිව රිජෙක්ට් කරන්න අපව බ්ලැක් ලිස්ට් කරන්න වගේ ක්‍රම මම ඔය කීපයක් තමයි කිව්වා. ඒගොල්ලෝ සැහැල්ලුවෙන් ප්‍රථම නාවිකයෙකුට අනාවශ්‍යයට ඇතුල් වෙන කට්ටියන් තමයි මම උපදෙස් දෙන්නේ. ඒ කට්ටියන් තේරුම් ගන්න පහසු වෙන භාෂාවෙන් තමයි මම කතා කරන්නේ. නැත්නම් තව දේවල් තියෙනවා ඕනනම් විශේෂයෙන් highlight කරන්න පුළුවන් ටිකක් බැරෑරුම් දේවලුත් ඒවා ඉතින් ඔයගොල්ලෝ කිව්වොත් සමහරව තේරෙයි. මම විශේෂයෙන් මේ වීඩියෝ එක දික් කරලා හන්ද කතා කරන්නේ නැහැ.
ඔයාගත් කම්පැනි අපි කොහොමද වැඩ කරගෙන ඉන්නේ? දෙවන මාතෘකාව. දෙවන චැප්ටර් එක විදිහට මම කතා කරන්නේ ඒක. ඔයාගත් කම්පැනි අපි හිතුව අපිට හොඳ කම්පැනියක් හම්බුණා කියලා. ඒ කම්පැනි තියෙනවා rules and regulation. ඒ පොත අපි කියවන්න ඕනේ. ඒගොල්ලන් කියන විදිහට අපි වැඩ කරගන්න ඕනේ. ඒ කියන්නේ අපේ රාජකාරියට එහා ගිය දෙයක් කරන්න පුළුවන් නම් හොඳ කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් නම් අපිට කවදාවත් වරදින්නේ නැහැ. හොඳින් රාජකාරිය කරගන්න පුළුවන්. පළක් කම්පැනි වල තියෙනවා drug and alcohol policy කියලා. කියන්නේ අපි ඇල්කොහොල් බොන්න බෑ. ආහවල් වෙලාවට කලින් බොනවා නම් වැඩට කලින් වැඩ කරන්න කලින් පැය 4කට 5කට කලින් බීලා ඉවරයක් කරලා වෙරි බහැලා ඔක්කොම වෙලා ඩියුටි වලට සුදුසු වෙන්න ඕන. ඒ වගේ රාජකාරී ඒ වගේ දේවල් තියෙනවා. ඒත් මම මතක් කරන්න ඕනේ. તો ගොඩක්ම තියෙන්නේ work relative දේවල් තමයි. ඒ වගේම තමයි කම්පැනියට අපිට මේ sign off වෙන්න ඕන නම් එහෙම හදිස්සි වෙන්නේ නැතුව අපිට નિયમિત කාලේ ඉඳලා විශේෂ හදිස්සියෙන් sign off වෙන්න ඕන නම් අපි තේරුම් ගන්න ඕනේ ඒක බහින්න පුළුවන් පෝට් එකක්ද බැරි පෝට් එකක්ද කියලා. ඒ වගේ දේවල් කල්පනා කරලා ඒ විදිහට වැඩ කරගෙන හොඳින් ඉන්න ඕනේ. වීඩියෝ එක ටිකක් දික් වෙන හන්ද මම අද නවත්තන්නම්. ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ඔබට ආයෙත්